හොඳයි සාදුකාරයක් දෙන්න. තුන් වතාවක් নমස්කාරය කියන්න පන්සිල් සමාදන් වීම සඳහා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේතබ්බං හොඳයි නිශ්ශබ්දයෙන් නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස
සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තාති පුත්තාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහංඤති අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තෝ කුතෝ ධනං. හොඳයි, මේ අවස්ථාවට වැඩහිඳ වදාරන ප්‍රදේශවාසී ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේලා වරප්‍රමුඛ සද්ධර්ම ශ්‍රවණලාභී කාරුණික සත්පුරුෂ පින්නතුනි, පින්නතියනි, සියලු දෙනාම එක්කහුව වෙලා බලාගෙන ඉන්නේ, සූදානමින් සිටින්නේ බෞද්ධයෝ හැටියට. සියලු දෙනාම මේ ඓතිහාසික රත්නපුර මහා සමන් දේවාල භූමියට, මේ පරිසරයට එක්කහු වෙලා උදෑසන කාලේ මේ සූදානම බලාපොරොත්තුව සංසාරේ කල්ප ගණනාවකින් ලබන මිනිසත් භවය කොහොමද සාර්ථක කරගන්නේ කියන එක දැනගන්න. මේ සියලු දෙනාම ජීවිතේ මොනයම් හෝ ගැටලුවා, මොනයම් හෝ ප්‍රශ්නයක් මත ජීවිතේ කොතන හරි පීඩාවෙන් ඉන්න උදවිය. ජීවිතේ කවදා හරි අපි ගත්ත තීරණයක් ගැන තරමකින් හෝ කනගාටු වෙන්න පිරිස. කාලෙකදී අපි හොඳයි කියලා කියපු දෙයක් නිසා, අපි යහපතයි කියලා වැළඳගත්ත දෙයක් නිසා අපි අපේ ජීවිතේ අදටත් කනගාටුවෙන් කලකිරීමෙන් ගෙවන පිරිසක කීප දෙනෙක් හරි මෙතන ඉන්න පුළුවන්. අද දකින්නත් ඇති මං හිතන්නේ අර ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙක්නේ සේදිවි හානි කරගන්න තිබ්බේ. ඉස්මයන්ට සල්ලි තියෙනවා. ඔයත්තන්ට පැහැදිලිද
මේක මේ සල්ලි වලින් ගෙවන්න පුළුවන් ජීවිතයක් නෙමෙයි කියලා. අවශ්‍යතා පිරිමහ ගන්න යන විදියට මුදල් වලින් කරන්න පුළුවන් මොකක් හරි අපේ අවශ්‍යතාවයක් පිරිමහ ගන්න එක විතරයි කියලා මිනිස්සුන්ට කවදා හරි ජීවිතේ තේරෙන්න ඕනේ. සල්ලි වලින් කරන්න පුළුවන් මිලදීම් ගැනීම විතරයි කියන එක මිනිස්සුන්ට අවබෝධ වෙන්න ඕනේ. එහෙම අවබෝධ වුණාට පස්සේ තමයි මිනිස්සුන්ට පුළුවන් මේ ජීවිතයේ සැබෑ ස්වરૂපය යථාර්ථය දකින්න. මස් ගොඩත් එක්ක තනි වෙලා කල්පනා කරලා බලන්න ඕනේ. මොකද්ද මස් ගොඩ කියන්නේ? මේ ඇඟ. මේක හුදකලා කරලා තිබ්බහම මන් නිකන් කියනවට හිතන්නකෝ. හුදකලා කරලා තිබ්බහම මේ කරජක මේ මාංශකය මේ මස් ගොඩ පැත්තකින් තියලා තිබ්බහම මේ ඇඟේ කොටු කොටු ඇඳලා බලන්න. මුළු ඇඟ පුරාම අපි හිතමු කොටු 100ක් ඇඳ කියලා. ඔන්න මැණික් කටුව උඩ කොටුවක් අඳිනවා. එක කොටුවකට දානවා කෝටිය ගානේ. කෝටි කීයද? කෝටි 100යි. බලන්න අපි සෑහීමකටපත් වෙයිද කියලා. ඇති වෙයි කියලා හිතනවද? ඇති වෙන්නේ නැහැ. අපි පිනවන්න අපේ සැනසීම තියෙන්නේ බුදුහාමුදුරුවෝ උගන්වන්නේ සන්තුට්ටි පරමං ධන. මිනිස්සුන්ගේ පරම ධනය වෙන්නේ මොකක්ද? සතුට. පිනතුන් හිතනවද ඔය සතුට අපි හිතන සල්ලි වලින් ගන්න පුළුවන් කියලා? සල්ලි තියෙන කට්ටිය සතුටින් දින්නේ. අවශ්‍යතාවයන් පිරිමහ ගනි. අපේ ඌමනාවන් පිරිමහන්න බෑ සල්ලි වලට. හොඳට මතක තියාගන්න. දැන් හිතුනොත් එහෙම සල්ලි වලින් මොකක් හරි කරන්න පුළුවන් නම් මට මේක මේ ගාල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් මගේ දේශනාවක් සංවිධානය කරලා ඔය ඉඩ මදි හින්දා අල්ලපු ඉඩම ගත්තා ලක්ෂ 40ක් දීලා සල්ලි වලට. කට්ටිය වැඩි හින්දා කිව්වට වඩා වැඩි ගාණක් දීලා ගත්තා. එතුමා කියනවා හාමුදුරුවනේ මේ ඉඩම සල්ලි දීලා ගත්තට පස්සේ මේ බණ කියන්න සෙනගට ඉඳ ගන්න මදි හින්දා හරි ඉක්මනට ඉඩම ගත්ත සල්ලි දීලා. හිතේ තිබ්බ විදිහටම පින්කම කරා. ඒත් හාමුදුරුවනේ පොඩි ගැටලුවක් තියෙනවලු. මං කිව්වා මොකක්ද? මට මුලින්ම කිව්වේ මේ පින්කම කරගත්තාම සේරම හරි කියලා. ඔය ඉන්න එක දරුවෙක් එක පුතයිද කොහෙද ඉන්නේ? ඒ පුතා හාමුදුරුවනේ කිසි උනන්දුවක් නැලු. පැහැදිලිද මං කියන්නේ? මං අහුව මොනාටද? නෑ එයාලට මේ වගේ බරපතලක් තේරෙන්නේ නැලු.
මිනිස්සුන්ට එහෙම හරි එකක් එනවා පින්නතුනි ප්‍රශ්නයකට. රිසිදේ රිසි විදිහට කරන්න පුළුවන් ශක්තිය හැකියාවක් තියෙනවා. කොතනින් හරි මිනිස්සුන්ට තියෙන සල්ලි නැති මිනිස්සු කියනවා පින්නතුනි සල්ලි තිබ්බනම් මේ ප්‍රශ්න ඉවරයි කියලා. සල්ලි තියෙන මිනිස්සු කියනවා සල්ලි වලින් මේ ප්‍රශ්න වලට උත්තර හොයන්න බෑ කියලා. උත්තර හොයන්න නම් ඒ ප්‍රශ්න වලට මොකක්ද අපි හොයාගන්න ඕන මාර්ගය? මම කියන්නේ අපේ ප්‍රශ්න වලට. අපේ ප්‍රශ්න වලට උත්තර හොයන්න පින්නතුනි අපි ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්න ඕනේ. කොතනද ජීවිතයේ යථාර්ථය තියෙන්නේ? ජීවිතයේ යථාර්ථය ඔය දිනදා මුහුණ දෙන එක ගැටලුවක්වත් නෙමෙයි. ඔය සල්ලි ප්‍රශ්න, බිරිඳගේ ප්‍රශ්න, දරුවන්ගේ ප්‍රශ්න, ඉඩකඩම් ගැටලු, සමාජමය ගැටලු, ඔය විවිධ දේවල්. සමහරුන්ට මෙහෙම ප්‍රශ්නක් තියෙනවා. දැන් මං හිතන්නකො මෙහෙට ධර්ම දේශනාවක් දීලා තව කිලෝමීටර් 4කට 5කට එහායින් තව බණක් දුන්නා කියමු. මම හිතන්නේ හෙටත් මේ පැත්තෙමයි තියෙන්නේ. පින්නතුනි මේ මෙහෙම කරන්නෙම මේ තදබදේ අඩු කරගන්න. පැහැදිලිද මං කියන එක? එතකොට අපහසුතාවයට ලක් වෙනව අඩුයි. නැත්තම් මිනිස්සු තෙරපෙනවා මිනිස්සුන්ට කරදරේ. නමුත් දැන් වෙන්නේ ඒක නෙමෙයි. මෙතන කට්ටිය එනවා හෙට තියෙන තැනට. හෙට තියෙන කට්ටිය එනවා අනිද්දා තියෙන තැනට. ඒ නිසා මතක තියාගන්න මේවා මේ කරන්නෙම පින්නතුන්ගේ පහසුව තකා. ජීවිතේ මොන විදිහේ ගැටලු තිබ්බත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ඔය ජාති ධර්මය, ජරා ධර්මය, ව්‍යාධි ධර්මය ඉපදිලා කියලාත් දන්නවා, මැරෙනවා කියලාත් දන්නවනේ. ආයේ දෙක ගැන කියන්න ඕනේ නැහැ. ඉපදිලා කියලාත් දන්නවා. ඕද කිව්වා කියලා තේරුම් නැහැ. මං මැරෙන්න කලින් සහ ඉපදුනාට පස්සේ මේ තියෙන කාලය තුල මේ මස් ගොඩත් එක්ක විසඳ ගන්න ගැටලුවක් තියෙනවා. ඒ ගැටලු වලදී පින්නතුනි අපි හරියට තනි වෙනවා. ඒ ගැටලු වලදී අපි හරියට පීඩාවටපත් වෙනවා. ඒ ගැටලු වලදී අපි හරියට අසරණ වෙනවා. මරණානුස්සති කමඨහං දේශනාවේ බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා මේවා පුළුවන් නම් ඔය දවසකට සැරයක් හරි කමක් නැහැ හිතන්න. මං කියන්නේ මරණානුස්සතිය වඩා. මං ගියා ඔය ත්‍රිකුණාමල ප්‍රදේශයේ දේශනාවකට. ඒ අයිතිකාරයා මිනි පෙට්ටි සාප්පුවක් කරන්න මල්ශාලාව. මං කිව්වා මට මිනියක් කපලා තියෙනවා බලන්න ඕන කියලා. එක්කරගෙන ගියා. බොකු බඩවැල් අයින් කරනවනේ. ගුලියම ගලවලා දානවනේ. හරහට කපලා පිට පෙරල්ලා තිබ්බා. පින්නතුනි මට මේ මගේ ඇඟ අත ගන්නට හිරිකිතයක් ආවා. මට මගේ ඇඟ අත ගන්නට හිරිකිතයක් ආවා. මොකද්ද හිරිකිතේ? මේකට කහ පාට තෙල් තට්ටුවක් තියෙනවා. ඒකේ ලේ ගෑවිලා තියෙනවා. ඔය කපලා දාලා අර තහඩුවක් උඩ දාලා ගොඩ ගහලා තියෙනවා.
ඒ අර මටත් මේකනේ වෙන්නේ. ඕක නෙමෙයිද වෙන්නේ? මෙච්චර කාලයක් ඒ අහකට විසික්කන වලදාන මස් ගොඩ සතුටු කරන්න නෙමෙයිද මේ සේරම කරලා තියෙන්නේ? මෙහෙ ගොඩ ගහලා යන මස් ගොඩත් කොතන හරි ගිහිල්ලා අපි ජීවත් වෙන්න හදන ඊළඟ ආත්ම භාවය මීට වඩා යහපත් ආත්ම භාවයක් කරගන්නවත් ද කියන එක දැන් අපි තීරණය කරන්න ඕනේ. මේ අද හොඳට බණ අහන්න ආපු අපි මෙහෙම දේශනා කරන්නත් හේතුවක් තියෙනවා. ඔය ජීවිතේ මැරෙනවා කියන එක ඉතින් කොයි වෙලේ වෙයිද දන්නේ නැහැ. ඒකමයි වෙන මොකවත් නෙමෙයි. අද හොඳට හිටගෙන ඇවිදගෙන බණ අහන්න ආපු අපි වෙන්න අවුෙත් එක්ක ඉන්නවනේ. වෙන්නතුනි මේක අපිට හෙට බැරි වෙන්න පුළුවන් කරන්න. හෙට මේ අවස්ථාව උදා වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඇයි එහෙම උදා වෙන්නේ නැත්තේ? හැම වෙලේම හිතන්න ඕනේ මේ ඇඟේ 99ක් රෝග තියෙනවා. මේකේ 99ක් ව්‍යාධි තියෙනවා. බණ කීකින් උඩ දොක් ගාලා කලන් දාලා වැටෙන්න බැරි නේද? මැරලා වැටෙන්න පුළුවන්. පණුකුල 80කට පමණ ගෙයක් මොකක්ද? මේ ශරීරය. පෙන්නතුනේ නිදි කුම්භ කට්ටක් කැනුණා කියන්නකො. දියවැඩියාව හැදුනොත් එහෙම වෛද්‍යවරු ඉස්සරළම දෙන අවවාදය මොකද්ද? තුවාල නම් කරගන්න එපා කියනෝනේ. ඇයි? හොඳ වෙන්නේ නැහැ. මේක අපිට ඕන විදිහට පාලනය කරන්න බෑ. අපිට පුළුවන් අපේ ශරීරය අපිට කැමති විදිහට නඩත්තු කරන්න. සැලුන් යන එකත් අවුරුදු 50 වෙනකම් කරයි. ඊට පස්සේ අයිද උනේ පුළුවන් තරම් කරන්නේ. අපිට පුළුවන්ද කොණ්ඩේ යන එක වළක්වන්න පුළුවන්? වළක්වන්න බෑ. කළු කරන්න පුළුවන් තාක්කල් අම්මලා තාත්තලා කළු කරයි. ඊට පස්සේ ඔයත් හිතනවද කළු කිරීමේ ආශාව නැති වෙයි කියලා හිතනවද? ඒක තියෙනවා, ඒකනේ ප්‍රශ්නේ. ආසාව නැති වෙනවා නම් කිසිම ගැටලුවක් නැහැ. හිතට දුකක් නැහැ. ඒක කළු උනත් එක රතු උනත් එක. වැඩි කියන්නේ ආශාව තියෙනවානේ. වේදනාව ඇති වෙන්නේ පින්නතුනේ ඇවිදින්න ආශාව තියෙන ඇවිද ගන්න බැරුව යනවා. මහ දෙයක් ඕනේ නැහැ. දැන් මේ කූටකේ අවුවේ ඉඳලා දැන් නැගිට්ටත් කුරුම්බ ගෙඩියක් බොන්න හිතෙන්නේ නැද්ද? කියන්නේ නෑ හාමුදුරුවෝ නැති තිබා ඇති කරනවා කියලා. ඒක හරි ආසයි, ඒක කැමැති, ඒක ඌමනයි. සමහරුන්ට හිතුනොත් දැන් ගිහිල්ලා කහට ටිකක් හරි බිව්වැගෙන කොච්චර ආසාව තිබ්බත් වතුර ගොඩක්වත් බී ගන්න බැරි දවසක් එනවා පින්නතුනේ. එන්නේ නැද්ද එහෙම? ඔන්න ඕකයි තියෙන දුක. කොච්චර තිබහ තිබ්බත් කොච්චර උවමනාව තිබ්බත් මං ඔය මෙවයිතම සල්ලි තිබ්බ නැතා කියලා වෙනස් වෙන්නේ නැහැ. සිංගප්පූරුවේ දේශනාවකට වැඩියට පස්සේ ඉතින් ලංකාවේ කවුරු රෝහලේ ඉන්නවා කියපුවාම යනවා.
අපිට යමක්කම තියෙන උදවියනේ එලිසබෙත් එකේ. ඒ කිසි වෙනසක් නැහැ කිසිම දෙයක. අර කණ්ඩ බැරි නම් ඉතින් එහෙත් නහයටමයි බටේ ගහන්න ඉතින් අයම. කකුල දිහාට ගහන්නේ. ඒක කොහෙත් එකයි එන්නේ. ඒ කණ්ඩ බැරි නම් දියර ජාති තමයි කොහෙත්. ඒක රත්නපුරෙත් එකයි මවුන්ට් එලිසබෙත් එකේ දෙකයි. ඔය ඒක බේර ගන්න බැරි නම් කකුලේ තුවාලයක් තියෙනවනේ කොහෙත් කපනවා ඉතින්. කුණු වෙන කෙල්ල එල්ල තියන්නේ. එහෙනම් මේ වගේ වෙනසක් වෙන්නේ නැහැ. ඒවට කලබල වෙන්න එපා. මං කියන්නේ අපිට නෑනේ අපිට තියෙනවනේ කියලා කිසි කෙනෙකුට සනසෙන්න බෑ. මං ගියා අපේ පොඩි හාරු කෙනෙක්ගේ තාත්තා කෙනෙකුට පිරිත් කියන්න. බිබිලේ. අර කටේ දන්නවනේ පිළිකාවක් හැදිලා තිබ්බේ කටේ. කන්න බොන්න මොකුත් බෑ අර බටයක් දාලා තමයි අර සිරින්ජරයකින් තල්ලු කරන්නේ. ඒකට වක් කරලා තල්ලු දානවා. වෙනදෙන දැකලා තියෙනවද අර පිරිත් කියනකොට තියෙනවා පිරිත් පැංචොග්ගුව. අර තාත්තා මේ පිරිත් පැංචොග්ගුව පෙන්නලා කියනවා අර ඒක අර මූණට වක් කරන්නලු අත් දෙකෙන්ම පෙන්නනවා. ඇයි ඒ? පින්නතුනේ තිබා. හොඳට යමක්කමක් තියෙනවා ගම්බිරිස්සු එහෙම හොඳට තියෙනවා. දරුවොත් 6-7ක්ම ඉන්නවා. හොඳට සලකනවා. අර සල්ලි දීලා ගන්න පුළුවන් පෞද්ගලික අංශ හෙද නිලධාරිනියක්. ඒ කෙනෙක් පවා ළඟ ඉන්නවා. වතුර එක දැක්ක ගමන් කිව්වා වතුර එක හලන්නලු. හේතුව තිබහ පෙන්නතුනේ. වතුර පෙන්නන්නේ නැහැ. ඇයි වතුර පෙන්නන්නේ නැත්තේ? වතුර දකින්නකොට තිබහ වැඩි වෙනවලු. තිබහ වැඩි වුණාට බොන්න පුළුවන්ද? මේක මට වෙන්නේ නැති වෙයි කියලා හිතන කවුරු ඉන්නවද? මම මේ වෙන්න කියලා කියනව නෙමෙයි ඈ. මේක වෙන්න පුළුවන්. මෙහෙම වෙන්න තියෙන අපි ඕකට ජාතියේ ප්‍රශ්නයක් තියෙනවද? මේක වෙන්නේ බෞද්ධයන්ට විතරයි මේක සිංහලවන්ට වෙන්නේ නැහැ. මේක මුස්ලිම් අයට වෙන්නේ නැහැ. මේක දෙමළ කට්ටියට වෙන්නේ නැහැ. මේක මේ කාටත් පොදු දෙයක්. ඊට පස්සේ දුව ඇවිල්ලා අර සිරින්ජරේට වතුර තේ හැඳි දෙකක් විතර දාලා තල්ලු කෙරුවලු. පහුවදා උදේට දානේ හැදුවා. ඒ ගෙදර පින්නතුනි බත්තු යන්නෙත් නැහැ. ඇයි බත්තු යන්නේ නැත්තේ? තාත්තට කෑමවල සුවඳ යනවලු. සුවඳ ගියාට කන්න බෑනේ. මොන තරම් තිබහක් ඇද්ද? මොන තරම් බඩගින්නක් ඇද්ද? අර පැකට් එකත් එල්ලගෙන එහෙම යනවා. ගෙදර පූසට හරි බල්ලට හරි දෙන්න කරවල කෑල්ලක් හරි මොකක් හරි උයපු එකක් ගෙනල්ලා තිබ්බා. දුවගේ ගෙදරේ වත්තේම. මේක තාත්තා දැක්ක මේසේ උඩ තියෙනවා. දැක්කට පස්සේ වෙනදුනේ ඒක අතට අරගෙන පොඩි කර කර සුවඳ බැලුවා කරවල කෑල්ලේ. ඇයි අර ගොත ගහලා කිව්වා මේකත් එක්ක බත් කටක් කන්න තිබ්බනම් කියලා. ජීවිතේ මොකක්ද තියෙන එකම ආසාව? එකම ආසාව තමයි බත් ටිකක් කාගන්න එක.
මොනා එකද? අර කරවල කැල්ලක් එක. සල්ලිකෝ බඩ පලලා දාන්නද? දරුවකෝ ඒක සලකුවාට සලකනවා කියලා මොනවද කරන්න ඕනේ? දරුව බලනවා, දරුව සලකනවා. ඒ වුණාට මිනිස්සුන්ට සැනසීම කියන එක නැති වෙනවා. සැනසීම තියෙන්නේ පින්නතුනි හොඳ කායික සුවයක් තියෙන්න ඕනේ. හොඳ මානසික සුවයක් තියෙන්න ඕනේ. සතුට පරම ධනය වෙලා තියෙන්නත් ඕනේ. නිරෝගිකම හොඳම ලාභය වෙලා තියෙන්නත් ඕනේ. මේ දෙකම පවතින්නේ තමන් මත විතරයි. මේ දෙකම කිසි කෙනෙකුට පවරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ කාරණා දෙක කිසි කෙනෙකුට බාර දෙන්න පුළුවන් ඒවත් නෙමෙයි. මෙතුවක්කල් බැලුවේ ඔය දෙක අපි ගාව තියාගන්නද? මොකද්ද මෙච්චර කාලයක් අපි කරේ? අපි අපේ නිරෝගිකම ගැන හිතලත් නැහැ. අපි අපේ සතුට ගැන හිතලත් නැහැ. බුදුවරු උගන්වන්න මට ධනෙ තියෙනවා, මට දරුවෝ ඉන්නවා. එන්නතනේ අත්තාහි අත්තනෝ නැති අපිට අපිවත් නැති කල කුතෝ පුත්තෝ කුතෝ ධනං කවර ධනයක්ද කවර පුත්තුද? කිසිම දෙයක් අපිට නැති වෙනවා. මරණ මංචක එළවයි මෙලවයි දෝලණය වෙනකොට අර එහා පැත්ත පේනකොට ඔය පොඩි කාරණයක් තියෙනවා. මං කරුණු 7න් එකයි කිව්වේ, තව එකක් කියලා ඊළඟ එක කියනවා. ව්‍යාධියට පත් වෙලා ඉන්නකොට, ජරාවට පත් වෙලා ඉන්නකොට දැන් සාමාන්‍යයෙන් පින්නතුනේ අපේ ගෙදරක දොරක පාන්දර එකට විතර බුදියාගෙන ඉන්නකොට සද්දයක් ඇහෙනවා කියමු. අපේ තාත්තලා නෙමෙයිද දඩි පිටි ගාලා බලන්නේ මොකද්ද කියලා. හරි ඌමනාවෙන් බලනවනේ. වගකීමෙන් බලනවනේ. ජීවිතේ දවසක් එනවා ඔය හොඳට මතක තියාගන්න. අපි කැමැත්තෙන් කරන හැම එකක්ම නවත්තන්න වෙනවා පින්නතුනේ. වෙන්නේ නැත්? අපි කැමැත්තෙන් කරන හැම එකක්ම නවත්තන්න වෙනවා. මොනවාද ඇත්ත දැන් කැමැත්තෙන් කරන්නේ? මුල ඉඳන් අගටම කල්පනා කරන්න මම මොනවාද කැමැත්තෙන් කරන්නේ? මම කැමති මොනවාද? අද එනකොට බැලුවේ නැද්ද ඔය ෂර්ට් එකේ ඉර එහෙම හිටලාද මැදලා තියෙන්නේ කියලා? අරගෙන බැලුවේ නැද්ද මේක අඳිනවද වෙන එකක් අඳිනවද කියලා? අපිට තාම පුළුවන් තෝරන්න. ඔය දේවාලේට යන හින්දා වැඩිය ඔය කනක රාබරණ එල්ලගෙන බෑ ටිකක් සරලව එල්ල ගන්න ඕන චාම්ම කියලා බැලුවේ නැද්ද? අපිට තාම පුළුවන් නේ අර අපේ කැමැත්ත තෝරගන්න පුළුවන් නේ තාම. ඔය කැමැත්ත අකමැත්තෙන් නවත්තන්න දවසක් එනවා. අපි හරි කැමති නේ ඔය කවුද අකමැති පින්නද? මේ ඉන්න කාට හරි පුළුවන්ද සුමානයක් විතර නොනා ඉන්න පුළුවන්ද? කරවල වගේ බුදියන්න බෑනේ. ඔය මම කියන කැමැත්තෙන් කරන හැම එකක්ම මතක් කරන්න, හැම එකක්ම නවත්තන්න වෙනවා පින්නතුනේ. අකමැත්තෙන් කරන අඩුම දියා අපි හරි කැමැත්තෙන් මාසෙකට සැරයක් හරි දෙසරයක් හරි මේ ඇවිල්ලා සමන් දේවාලයට ඇවිල්ලා දෙයයන් වහන්සේට
පුද පූජා කරලා යන්න. ඔතන ඉඳන් නවත්තන්න වෙනවා. අකමැත්තෙන් කරන ඒවා ඔය පින්නතුන් කැමතිද ඔය ඉඳගෙන ඉන්න තැන්වල කෙල ගහන්න කැමතිද? ජීවිතේ දවසක් එන්නේ නැද්ද බුදියාගෙන ඉන්න ඇඳ ගාව බකට් එකකට කෙල ගහන්න වෙන්නේ නැද්ද? එහෙම වෙන්නේ නැද්ද? මල මුත්‍රා කොච්චර අපිරියයිද කොච්චරනම් පිළිකුල්ද? මම මේ කියන්නේ මේ මස්කොඩ යථාර්ථය. එහෙම වෙන්නේ නැද්ද? නිදාගෙන ඉන්න ඇඳේ මල මුත්‍රා කරන්න වෙන්නේ නැද්ද? මෙහෙම මැරෙන්න තියෙන අපිනේ. මෙහෙම මස්කොඩක් නඩත්තු කරන අපි කන කෑම බීම ටිකේ ඉඳන් අපිට නවත්තන්න වෙනවා. මාස ගාණක් නොනා ඉන්න වෙන්නේ නැද්ද? පින්නතුනේ කවුරු හරි අපේ ඇඟට විලි වහ ගන්න රෙදි කෑල්ලක් දැම්මොත් ඒකෙන් විතරක් සෑහීමකටපත් වෙන්න වෙනවා. අපේ ජීවිතය ගැන ගන්න සියලු තීන්දුව තීරණ අපිට නවත්තන්න වෙනවා. මං දේශනා කරන්නේ මෙහෙම මැරෙන්න තියෙන අපි මොකක්ද මේකේ බේරගන්න තියෙන එදිරිවාදිකම? කියමු බලන්න මොනවාද මේකේ අපිට වෙන් කරගන්න දෙයක් තියෙනවද? මොනවාද මේකේ පිරිමහන්න තියෙන වෛරක්කාරකම්? මොනවාද මේකේ පිරිමහන්න තියෙන ඊර්ෂ්‍යාවක් තියෙනවද? මොනවාද ඇටි පලිගන්න තියෙන්නේ? මොනවාද ඇටි එකට කරන්න තියෙන්නේ? මොනවාද ඇටි හිතවල කැතකම් පුරවගෙන පැහැව ඉන්න තියෙන්නේ? මේ මහා හිතා ගන්න බැරි විදිහට මැරෙන්න ඉන්න අපි මගේ කියලා තියෙන කිසිම දෙයකින් මගේ මස්කොට සතුටු කරගන්න බැරි අපි කවුරු හරි මට මතක නැහැ කොහෙද කියලා ලෙඩෙකුට පිරිත් කියන්න ගියාට පස්සේ කිරි අම්මා කෙනෙක්ද කොහෙද කියනවා හාමුදුරුවනේ දරුවන්ට කරදරයක් වෙයි කියලා හිතලා පුළුවන් කාලේ සේරම කරගත්තලු. ඒ කියන්නේ අර කාමරයට මල්ලලා බාත්රූම් එකක් හදාගෙන අර කොමඩ් එකේ ඉඳ ගන්න වැටක් එහෙම ගහගෙන ඇඳ ගාව ඉඳන්ම වැට ගහලා තියෙන බාත්රූම් එකට ඇයි අල්ල හරියන්න පුළුවන් කියලා සේරම හදාගෙන ඒ කිරි අම්මා කියනවා වැට අල්ලන්නවත් නැගිටින්න බෑනේ කියලා. පැහැදිලිද මං කියන එක? අත්වැටවත් වාරුවට ගන්න බැරි දවසක් එන්නේ නැද්ද? මේ මේසේ උඩ තියෙන වතුර කෝප්පේ මට අරගෙන බොන්න බැරි දවසක් එනවා. එන්නේ නැද්ද? මගේ කටින් මට වතුර උගුරක් බී ගන්න බැරි දවසක් එනවා. මට මේ දේ ඕන කියලා කියාගන්න බැරි දවසක් එනවා. මෙහෙම මැරෙන්න තියෙන අපි මොනවාද බේරගන්න තියෙන වෛරක්කාරකම්? මොනවාද පිරිමහන්න තියෙන එදිරිවාදිකම්? පින්නතුනේ අද ඉඳන් කල්පනා කරන්න. මේ ජීවිතේ කාත් එක්කවත් තරංගයක් තියාගන්න එපා. ඔය මිනිස්සුන්ට ඕන අනෙකට වඩා තමන් කරන්නනේ. මිනිස්සුන්ට ඕන අනෙකට වඩා තමන් බැබලෙන්නනේ. එහෙම රේස් එකක් දුවන්න එපා. අවශ්‍යතාවයන් ටික කොහොම හරි පිරිමහ ගන්න තිබ්බනම් ඇති. ඔය මේකේ රේස් එක දුවලා දිනපු කෙනෙක් නෑ පින්නතුනේ. මේකේ ගතු කේලම් කියලා බේරගන්න දෙයක් නෑ.
මේක අනේකට පැමිණිලි කරලා මේකේ බේර ගන්න දෙයක් නැහැ. ඔය සමහරු ඉන්නවා මාත් එක්කත් අමනාප වෙනවා. දැන් ඔය හෙට අනිද්දා උඩහ පැත්තේ දේශනාවක් තියෙනවා. කෝල් කරලා තියෙනවා මොනාද ඒ කැත වැඩ කරලා තියෙන්නලු. අපේ බණ හවසලු එහෙට උදේට දින දීලාලු. එහෙම කරන්න එපා කියන්නලු. එහෙම මේකේ බේරගන්න දෙයක් තියෙනවද? වෙනතුනේ කල්ප ගානකින් හම්බෙලා තියෙන්නේ මහ රත්තරන් වාගේ ආත්මයක්. කල්ප ගානකින් හම්බෙලා තියෙන්නේ මිනිසත් භවය, ෂණ සම්පත්තිය. ආත්ම ගානකින් ලැබිලා දෙන්න. එනිසා සියලු දෙනාම කල්පනා කරගන්න ඕනේ. මේ ලැබුණු මිනිසත් භවය ඔය නිස්කාරණේ නාස්ති වෙන විදිහට ජීවිතේ එකදු කටයුත්තක්වත් කරන්න එපා. මොනාගෙන්ද පින්නතුනේ මිනිසත් භවයේ නිස්කාරණේ නාස්ති වෙන්නේ? මිනිසත් භවයේ නිස්කාරණේ නාස්ති වෙන්න බලපාන මූලිකම කාරණය තමයි කිසි කෙනෙකුට හිතාගන්න බෑ මොකටද අපි මිනිස්සු වෙලා ඉපදුනේ. කිසි කෙනෙකුට හිතාගන්න බෑ මිනිසත් භවයේ තුල අපි ඔය නිකමටවත් හිතෙන්නේ නැද්ද ආය මිනිස්සු වෙලා උපදින එකක් නැහැ කියලා? මං අහන්නේ බයක්වත් හිතෙන්නේ නැද්ද? නිකමටවත් හිතෙන්නේ නැද්ද? ඔය හැම ඕන තරම් අත්දැකීම් තියෙනවා පින්නතුනේ. මට මතක නැහැ කොහේ හරි පිරිත් කියන්න ගිහිල්ලා පිරිත් කියනකොට කියනවා මේ ඔය දරුවන්ට කෑ ගහනවා ජනෙල් වහපියවලු. ඇයි ඒ? ගින්දර සැරෙනවලු. බෙරිහන් දෙනවා ඇඳ අල්ලගන්න කියලා. ඇයි ඒ? පෙරලෙනවා වාගේ. සමහරු කියනවනේ දැන් දොඩවනවා කියලා. කතා බහ නැහැ, කන්නේ බොන්නේ නැහැ, දැන් ටිකක් දොඩවනවා කියලා කියනවනේ. වෙනතුනේ දොඩවනවම නෙමෙයි. පණ අදිනකොට එහා පැත්ත මෙහා පැත්ත පේනවා. මං ඒකයි කියන්නේ ඔය හරි අමාරුයි පින්නතුනේ ඊළඟ ආත්ම භාවයේ මිනිසත් භවයක් ගන්න. අර බුදුහාමුදුරු ආනන්ද හාමුදුරුවන්ට දේශනා කරනවානේ. ආනන්ද මිනිස්සු වෙලා උපදින එක අරුමයක් තමයි. මිනිස්සු වෙලා ඉපදිලා ඉඳලා පින්නතුනේ නැවත මනුෂ්‍ය ආත්ම භාවයක් ලබන්න නම් හිතන්නවත් එපාලු. ඒක හරි දුර්ලභයි. අතිශය දුර්ලභයි. ලැබපු මිනිසත් භවයේ තුල අපිට පුළුවන් වෙන්න ඕනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සාරා සංඛේය කල්ප ලක්ෂයක් පාරමිතා ධර්මයන් සම්පූර්ණ කරලා ලෝකවාසී සත්වයා වෙනුවෙන් මේ සුදේශිත බුද්ධ භාෂිතය මතම පිහිටලා කටයුතු කරන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද ඔය අත් දෙක හැමදාම වැඩ කරන්නේ නැහැ. කන් දෙක හැමදාම හෙන්නේ නැහැ. ඇස් දෙකේ පෙනීම හැමදාම තියෙන්නේ නැහැ. දැක්කද හිතා ගන්නවත් බැරි විදිහට අර තාත්තා වඩාගෙන ඉන්නකොට අර
දවස් කීපයක පොඩි එකා වැටිලා මැරුණානේ. තාත්තා වඩාගෙන ඉන්නකොට තාත්තට නිින්ද ගිහිල්ලා වැටිලා මැරුණේ. ඕන තරම් දරුවෝ කියනවා මේ අවුරුදු 20 මට ඉතින් ඔය පණිවිඩ එනවනේ හරියට ආධාර උපකාර ඉල්ලලා. අවුරුදු 21යි. හාමුදුරනේ ෆැක්ටරියේ තිබ්බ සායනයට නිකන් ඉදිරිපත් වුණාට පස්සේ දොස්තර වැඩිදුර මුත්‍රා සාම්පලයක් බලන්න ලියලා දුන්නලු. වකුගඩු දෙක නැත්තටම නැති වෙලා දෙකම ඉවරයි. එහෙම මං කියර මුලෙත් දේශනා කරේ මේ එහෙම ඇඟක් මෙහෙම ශරීරයක් පිනදුනේ අපි දන්නේ නැහැ අපි අපේ කිසි දැනුවත් භාවයක් නැහැ මේ ගැන. එනිසා ඔය හැමදාම ඇස් දෙක පේන්නේ නැහැ. ඇස් දෙක පේන්නේ කන් දෙක ඇහෙන්නෙම ඔය නිකමට නෙමේ හොඳට හිතලම කල්පනා කරන්න. పూర్වේ පුදුම විදිහට ඔය ඇත්තෝ දන් දීලා දෙනවා. పూర్වේ පුදුම විදිහට ඔහොම නිරෝගිමත්ව ජීවත් වෙන්න හරි අපූර්වට ලෙඩ්ඩුන්ට පිට වෙලා ඇති. పూర్වේ පුදුම විදිහට අම්මට තාත්තට බලලා ඇති පින්නතුනේ. పూర్වේ පුදුම විදිහට කිසි කෙනෙකුට වචනයකින්වත් දොසක් නම් කියලා නැතුව ඇති. දැන් මොකද කරන්න ඕනේ? ඔය පේන ඇස් දෙක ඔය ඇහෙන කන් දෙක ඔය අංගපසංග ඔය ශරීර ඉරියව් ඔය විදිහටම ලබන්න ඕනේ. හොඳ ප්‍රඥාවක් තියෙන ආත්මයක් ලබා ගන්න මම මේ කියන්නේ මිනිසත් භවයක්මයි පින්නතුනේ. මනුෂ්‍ය ආත්ම භාවයක්ම ලබන්න පුළුවන් වෙන්න ඕනේ. ඔය බුදු වෙන්නත් කවුරු වෙලාද උපදින්න ඕනේ? මිනිස්සු වෙලා උපදින්න ඕනේ. මේ ශ්‍රේෂ්ඨ උත්තරීතර ආත්මය ලබලා තියෙන වෙලාවේ මිනිසත් භවයේ කෙලසෙන දොරටු 3 පරිස්සමට තියාගන්න. ඔය හිතයි කයයි වචනයයි හරි හොඳට පරිස්සම් කරගන්න පින්නතුනේ. ඔය මෙහෙම තිබ්බට දැන් පැයක් ඉවර වෙන්න ඉන්නේ හොඳේ. මේ බොහොම කෙටි කාලය තුල බොහොම පුංචි කාලයක්නේ අපි මේක ජීවත් වෙන්නේ. අවසානයේ මරණකොට අර මම කියපු විදිහේ දේවල් පේන්න බෑ. ධම්මික උපාසක වගේ මැරෙන්න පුළුවන් වෙන්න ඕන. ධර්මයේ රතිය බණහපු පුරුද්ද අපි කරපු පින්කම් අපිට මැරෙනකොට මතක් වෙන්න ඕන පින්නතුනේ. අපිට මැරෙනකොට මතක් වෙලා බෑ ඔය මං කියන්න කියපු කුණුහරුපයක්වත් මැරෙනකොට මතක් වෙන්න එපා කියලා. ඇයි? කුණුහරුප කියලා තියෙනවද නැහැ? නැතුව ඇති. ඔය නිකන් ගයින්නකො කීපාරක් විතර කියලා තියෙනවද කියලා. කුණුහරුප පළලා ඇතිනේ පගෝති ගණ. පතන්ඩ මැරෙනකොට නම් මතක් වෙන්න එපා කියලා. හේතුව තාතෝ කියපු එකේ ඉඳන් මතක් වෙනවා. ඔව්ව කවුද දරා ගන්න ඕනේ? ඔක තමන් දරා ගන්න එපා. මන්නම් කියන්නේ බල්ලෙකුට පූසෙකුටවත් හිරිහැර කරන්න එපා කියලා. බොරුවක්වත් කියන්න එපා.
ගැටලුවක් නම් ඇති වෙන්නේ ප්‍රශ්නයක් නම් වෙන්නේ මිනිස්සුන්ට පීඩාවක් නම් ඇති වෙන්නේ දැන් ඔය සේරම දේවල් මුලින්ම දේශනා කරා හරි අපූර්වට පෙළගස්වන්න පුළුවන් තැනක් තමයි අපේ ගෙදර කියලා කියන්නේ ඔයත්තුන්ට මේවා කියනකොට කලකිරෙන්නවත් අපිරිය වෙන්නවත් හේතුවක් නැහැ මේවා කියනකොට මේ ගෙවල් වල සනසීමෙන් ඉන්න බෑනේ කියලා හිතෙන්න ඕන එකක් නැහැ වෙනත් අපිට ඇති වෙන්න ඕන වෙන මොකවත් නෙමෙයි දැන් කොහොමද ගෙවල් වල සනසීමෙන් ඉන්නේ කියන එක ගෙවල් වල කොහොමද මේ මෛත්‍රිය ප්‍රගුණ කරන්නේ මේ ගෙවල් වලම කරන්න ඔය මහ දෙයක් නෑ අම්මා තාත්තා හොඳට කතා බහ කරලා ඉන්න ඔය කුණහරුප කියන්න බයින්ද යන්න එපා දරුවන්ට හරි ආදරයෙන් ඉන්න සතා සිව්පාවට ඉඳන් කරුණාව මෛත්‍රිය දක්වන්න මම යෝජනා කරන්න පින්නතුනේ පුළුවන් නම් ඔය කටවල් පරිස්සම් කරගෙන ඉන්න කියවන්න කලින් දෙපාරක් විතර හිතන්න බලන්නකෝ ඔය මණිකාර කුළුපගති සාමුදුරු අර මරුවත් පාපයක් නම් කරගන්නේ කියන තැන හිටපු උත්තමයෝ මරුවත් අකුසලයක් නම් ජීවිතයට ලං කරගන්නේ කියන තැන හිටපු උත්තමයෝ එනිසා ඔය ජීවිතේ කරුණාවන්ත මනුස්ස විදියට ජීවත් වෙන්න ඉන්ද්‍රිය සංවරය හරි වටිනවා ඉන්ද්‍රිය සංවරය අත්ත සම්මා පණීදිච තමා මනවින් පිහිටුවා ගන්න ඒ සඳහා අවශ්‍ය ධෛර්යය මේ සියලු දෙනාටම ලැබේවා සාදු කියලා පතන් බොහොම පුංචි දෙයකින්වත් අර අනේකට කිසි දෙයක් නැති කරන්න එපා මම දැකලා තියෙනවා පින්නතුනේ දැන් පුටු දාලා තියෙනවනේ ඉඳ ගන්න බණ පිංකම් පොළවල් වල පන්සිල් ගන්න නැගිට්ටාම පුටුව උස්සනවා මගේ මේ දෑහැට දැකපුවා මම මේ කියන්නේ මට ඉතින් මේ උඩ ඉන්නකොට පේනවනේ පිටිපස්ස පන්සිල් ගන්න නැගිට්ටාම පිටිපස්සේ පුටුව අරන් යනවා අය කොහෙන් නිවන් දකින්නද පින්නතුනේ නේ දැන් මේ තැන්වල එහෙම හොරකම් කොච්චර වෙනවද මේ වගේ පින්කමක් කරනකොට ඉතින් ඒ හින්දා ඔය මං කියන්නේ අර පුංචි දෙයකින්වත් මිනිසත් භවය කෙලස ගන්න එපා මේ මතු බුදු බව ප්‍රාර්ථනා කරන සුමන සමන් දෙයියන්ගේ අඩවියේ මේ සුමන සමන් දේවාල භූමියේ නේ පුරාණ සම්භවයක් ඇති අතීතේ ඉඳන් මෙතෙන්ට ඇවිල්ලා ගිහිල්ලා ඇති ආත්ම ගානක බැඳියාවක් මේ භූමියට ඇති අපි ප්‍රාර්ථනා කරමු කවදා හරි අපේ දෙවි හාමුදුරුවොත් එක්කම නිවන් දකින්න මේ පින් හේතු වේවා සාදු කියලා පතන් අදිස්ථාන කරන්න තුරුන්ගේ ආශිර්වාදයෙන් මේ බොදු නොබුදු ලක්වැසි ලෝවැසි සියලු දෙනා වෙනුවෙන් බුදුරජාණන් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරලා අපිට අදටත් වඳින්න පුදන්න පුළුවන් විදිහට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පතුල ලංකාදීපේ ස්පර්ශ කරවන්න වඳින්න පුදන්න මට්ටමට ඒ ආරාධනාව කරේ කවුද? සුමන සමන් දෙයියෝ. බුදුරජාණන් වහන්සේ මහියංගණයට වැඩියට පස්සේ ගිහින් නියෝජනය කරේ කවුද? සුමන සමන් දෙයියෝ. එනිසා මේ දේවාල භූමියේ දෙවි හාමුදුරුවෝ සතුටු වෙනවා ඇති මිනිස්සු බණ අහනකොට.
දෙවි හාමුදුරුව ආශිර්වාද කරනවා මිනිස්සුන්ට බණ අහනකොට. දෙවි හාමුදුරුවන්ට පිං සිද්ධ වෙනවා මොකේද? උන්වහන්සේ මූලික වෙලා ප්‍රමුඛ වෙලා බුදුන් සරණ ගියා, ධම් සරණ ගියා, සංඝ සරණ ගියා. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයේ පිහිට ලැබුවා. ලංකාදීපේ තුල සම්බුද්ධ ශාසනය රකින්නත් ජීවමාන බුදුරජාණන් වහන්සේසේ පූජා භූමි ආරක්ෂා කරන්න මේ බුදුන බුදු ජනතාව එක්කහුව වෙලා කටයුතු කරනවා දැක්කහම දෙවියන් වහන්සේට හරි සතුටුයි. දෙවි හාමුදුරුවෝ ඇත්තන්ට ආශිර්වාද කරනවා. ඒ නිසා පින්නතුනි මේ භූමිය අදිෂ්ඨාන කරලා යන්න. මේ භූමියේ ප්‍රාර්ථනා කරලා යන්න. අපි පන්සිල්වත් හෙට ඉඳන් රකින්නෝ. හෙට ඉඳන් පංච සීලය ආරක්ෂා කරනෝ. හෙට ඉඳන් වචනයෙන් පවා හික්මෙනවා. හෙට ඉඳන් ප්‍රාණඝාතයක්වත් කරන්නේ නැහැ. හෙට ඉඳන් කේන්ති ගන්නෙ නැහැ. හෙට ඉඳන් කිසි කෙනෙකුගේ හිතක් රිද්දන්නේ නැහැ. බිරිඳ ස්වාමියා දරුවෝ බෝසත් පවුලක් විදිහට ඉන්නවා. ජීවත් වෙනවා. අද ඉඳන් වෛරකාරයෝ නැහැ. අද ඉඳන් තරහකාරයෝ නැහැ. තෙරුවන් සරණ යනවා. සීල සම්පන්න වෙනවා. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු. මේ පින්කම් වල අවසානයේ කෙලවර නිවන් දකින්න යන ගමනේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ ලැබූ මිනිසත් භවය අර්ථවත් කරගන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න නිවන් දකින ආත්මයේත් එක් දුගතිය නොයිපද සුගතිගාමී වෙන්න අකල් මරණයකට සා පිපාසාවකට ගොදුරු නොවෙන්න වැළඳී තිබෙන කාය පීඩා චිත්ත පීඩා දුරු වෙන්න සීල සම්පන්නව සත්පුරුෂයෙක් විදිහට ජීවත් වෙනවා. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. අපිට බුදුහාමුදුරුවන්ගෙන් තොර සරණක් නැහැ. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. ධර්මයෙන් තොර සරණක් නැහැ. අම්මට තාත්තට සලකන එකේ ඉඳන් අම්මට තාත්තට බලන එකේ ඉඳන් දරුවන්ගේ කටයුතු කරන එකේ ඉඳන් ධර්මානුකූලව කටයුතු කරනවා. මේ පින් සසරට හේතු වේවා වාසනාව වේවා සාදු කියලා පින් අනුමෝදන් වෙමු. මේ පින්කම සිද්ධ කරේ මේ සම්බන්ධීකරණ දායකත්වය මේ ලක්ෂ්මී භවන් අධිපති කුමාර මැතිතුමා ඒ සලිත ඔයිල් අධිපති මොහොමඩ් ශිර්පාන් මැතිතුමා මේ දැන් කො බේදයක් නැන්නේ පින්නද සිංහලද දෙමළද මුස්ලිම්ද කියලා. සමහරක් අපේ පන්සලට එන කට්ටියත් පුදුම වෙනවා පින්නතුනි මාත් පුදුම වෙනවා. ඇයි අපේ අම්මලා තාත්තලා බණවලට ආරාධනා කරන්න එනකොට නේ සමහර අපේ පල්ලිවල මෞලවිතුමන්ලා ඊට පිටිපස්සෙන් ඉන්නවා ආරාධනාවක් කරන්න කියලා. අපේ පින්නතුන් ආරාධනා කරන්න ඉන්නකොට අපේ කතෝලික පියතුමන්ලා ඇවිල්ලා ඉන්නවා. අපේ තරුණ පිරිසට බණක් කියා ගන්න ඕන කියලා. ඒ නිසා මේවා මේ පින්නතුනේ මේ ධර්මයේ ආශ්චර්ය ජාති ආගම් භේදයකින් තොරව සියලු දෙනාම එකතු වෙලා සියලු දෙනාම එකහු වෙලා මේ ධර්මයේ ආලෝකයෙන් දිලිසෙන්නේ බබලෙන්නේ මොකක්ද? මේ අපේ රට මේ තමයි යුගය. පින්නතුනේ මේ තුලින් වෙන්නේ සියලු දෙනාම සත්පුරුෂෝ වෙනවා. අනෙකගේ දුක වේදනාව කඳුල බඩගින්න අඳුරන්න පුළුවන් මිනිස්සු ඉතිරි වෙනවා බිහි වෙනවා.
මත්ද්‍රව්‍ය වලින් තරුණ පරපුර ඈත් වෙනවා. මේ තමයි සමගිය බලය වේ. මේ තමයි එකමුතුකමේ ප්‍රතිඵලය ධර්මයේ ආනුභාවය. පින්කම සංවිධානය කරපු ඒ කුමාර මහත්මයාට ශිර්පාන් මැතිතුමාට දීර්ඝායු වේවා. මෝගම සිරි විසුද්ධාරාම දහම් පාසල සහ ප්‍රින්ස් ලයිෆ් තරුණ සංවිධානය එකහු වෙලා පින්කම සිද්ධ කරන්න අපේ නිලමෙතුමා මේ සඳහා ලොකු අනුග්‍රහයක් දක්වලා තියෙනවා නගරාධිපතිතුමා. ශ්‍රී ලංකා පොලිසිය රාජ්‍ය ආයතන මේකට ගොඩක් මහන්සි වෙන්න ඇති අප කැප වෙන්න ඇති. සියලු දෙනාට දීර්ඝායු භාවය ලැබේවා. හදපු අඩපු අම්මට තාත්තට ගුරුවරුන්ට දෙමව්පියන්ට පිං සිද්ධ වේවා. සුමන සමන් දෙවි හාමුදුරුව ඇතුළු දිව්‍ය රාජ මණ්ඩලයට පිං අයිති වේවා. එවැගේම මියගිය සියලු මළගිය ඇත්තන්ට මේ පිං අයිති වේවා. රට ජාති ආගම රැකපු රකින්න විරුවන්ට මේ පිං අයිති වේවා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබන්න මේ පිං හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඔහොම වන්දනා කරගන්න ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. දීර්ඝායු වේවා.